බුදු කෙනෙක් මැරුණයින් පස්සේ ඉපදෙන්නේ නැද්ද? බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද ධම දේශනා කරනවා දුක කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා. මෙන්න මේකේ ওই ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස කියලා කියන්නේ ඔයාගේ හිතට දැනෙන දුකක් මිසක් ගතට දැනෙන එකක් නෙවෙයි. හරි? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස. ඕක තමයි බුදුන් දේශනා කරන දුක. ඕක ඔයාගේ මේ මොහොතේ හිතට දැනෙන එකක්. බුදු කෙනෙක් එහෙමත් නැත්නම් නිවන් අවබෝධ කරපු කෙනෙක් නැවත ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක් ජරා මරණයටපත් වෙන්නේ නැහැ. ජරා මරණ කියලා කියන්නේ ශරීරයේ මැරෙන එකක් නෙවෙයි. ශරීරයේ ලෙඩ වෙන එකක් නෙවෙයි. එහෙමනම් බුදු කෙනෙක් ලෙඩ වුණා. බුදු කෙනෙක් එයාගේ ශරීරයේ මරණයටපත් වුණා. එතකොට බුදුන් කෙනෙක් ජරා මරණයටපත් වුණාද? නෑ නෑ නෑ. බුදු කෙනෙක් එහෙමත් නැත්නම් නිවන් අවබෝධ කරපු කෙනෙක් කවදාවත් ජරා මරණයටපත් වෙන්නේ නෑ. ඒ කියන්නේ බුදු කෙනෙක් හිතින් මේ මොහොතේ මෙරි ඉපදෙන්නේ නෑ කියන එක. ජරා මරණ කියලා කියන්නේ ශරීරයේ මැරෙන එකක්වත් ශරීරයේ වයසට යන එකක්වත් ශරීරයේ ලෙඩ වෙන එකක්වත් නෙවෙයි. ඒ ඔක්කොටම ලෞතර බුදුන් වහන්සේත්පත් වුණා. ජරා මරණ කියලා කියන්නේ ඒක නෙවෙයි. මේ මොහොතේ ඔයා හිතින් මෙරි ඉපදෙන එක. මෙරි ඉපදෙනවා කියලා කියන එක තේරුම දන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා වැඩිහිටියකින් අහන්න මෙරි ඉපදෙනවා කියන්නේ මොකද්ද කියලා. කියලා දෙයිවාට ලස්සනට. හරි? ඔයා හිතින් මේ මොහොතේ විඳවන එක, සෆර් කරන එක, සෆරින්. ඒක තමයි ජරා මරණ කියලා කියන්නේ. බුදු කෙනෙක් එහෙම නැත්නම් නිවන් අවබෝධ කරපු කෙනෙක් නැවත ඉපදීමක් නැහැ කියන එක නෙවෙයි කියන්නේ ජරා මරණයටපත් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ ඔයා හිතින් මෙරි ඉපදින්නේ නැහැ. ඔයා නිවන් අවබෝධ කරපු කෙනෙක් නම් ඔයා දැන් තීරණය කරන්න. ඔයා හිතින් මෙරි ඉපදිනවද, විඳවනවද, ස්ට්‍රෙස් වෙනවද කියලා. එහෙමනම් ස්ට්‍රෙස් වෙන එක නවත්තන්න නතර කරන්නේ කොහොමද කියලා දැනගන්න ඕන නම් TikTok channel එකේ YouTube channel එකේ තියෙන වීඩියෝස් ටික ගිහිල්ලා බලන්න.